අඩේ මොකද්ද තාත්තේ ඉඳලා දාගත්තු ට්‍රිප් එකනේ යන්න දෙන්නකෝ. නෑ ඉදට වෙලා ඉඳපන්. අයියෝ තාත්තේ දවස් දෙකයිනේ. ගියා ආවා. අනේ මේ පොඩක් කියන්නකෝ තාත්තට. මන් දන්නේ නැහැ ඉතින්. තාත්තා යන්න එපා කියලා මම යන්න එපා. අනේ තාත්තේ දැන් මම මොයේ ට්‍රිප් එක ප්ලෑන් කරලා මම මොකට පොල්ල දීපන් මට මොනවා කියයිද තාත්තේ? පොඩක් තේරුම් ගන්නකෝ. අනික මේ අපි ගඟේ මූද බහිනවා කියලානේ. මේ පොඩ මාව තම්බන්න බෑ. උඹලා හොඳට බීලා ගංග බහැලා නාලා කරදරයක් කරොත් අපිට විඳවන්න ඕනේ. මම ওই වයස පහු කරලා ආවේ. ඕ තාත්තේ මම ওই ජරාව කටේ තියන්නේ. පරිස්සමට ගිහිල්ලනවා සත්තයි. හරි බොච්චර පරිස්සම් වෙනවා කියනවනම් ගිහින් වරේ. නෑ මොකෝවත් යන්නේ. අම්මේ අද්දනේ මහවියදමක් යන්නේ බයික් වල යන්නේ රුපියල් 10000. යකෝ 10000? නෑ. කොහෙවත් යන්නේ නැහැ. යකෝ කොහෙද සල්ලි අත? යන ගහලා ඉන්නකො රුපියල් 10000ක්වත් යන්නේ නැහැ කියලා කියන්න ගියේ. යාළුවා අලුතෙන් බයික් එකක් ගත්තා TVS Sport 110 කියලා. ඒක ලීටරයටම කිලෝමීටර් 80ක් කරනවා. I think කියලා වැඩක් නැහැ. ETFI තාක්ෂණය තියෙන නිසා යන්න පුළුවන්. අනික බ්‍රේක් එහෙමත් ලෙසටම තියෙනවා. සේෆ්ටි පැත්තත් නියමයි. ස්ටෑන්ඩ් එක උස්සනකම් බයික් එක ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. තව වේගින් යනවනම් ඒකත් ඉන්ඩිකේට් කරනවා. තව අවුරුදු 5ක් හරි කිලෝමීටර් 76000ක් හරි යනකම් වගකීම. 2 tone seat එක සැප පාසුවට යන්න පුළුවන්. තව වැඩ කෑලි ගොඩක් තියෙනවා තාත්තේ. ඒ බයික් එක නම් හොඳයි තමයි. ඔබ ගිහිල්ලා වරෙන්. නෑ. උඹ කොහෙවත් යන්නේ නැහැ. මොක්කෝ එක්කනද කවුද දන්නේ? අවුරුදු 23ක් තිස්සේ අතක් පයක් උඩ දුප්පවන්තේ හදලා මේ පොළොට තියෝ කිච්චිලා මොනවා හරි කරගත්තත් ඒ ආවේ. නෑ මේ බය වෙන්න දෙයක් නෑ. බයික් එක ගත්ත යාළුවා විමේ. විමේෂ් පුතාද? විමේෂ් පුතා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. විමේෂ් පුතා හරිම හොඳ පුතෙක්නේ. ඔව් හරි හොඳයි. විමේෂ් පුතා ඔය ජරාව බොන්නෙත් නෑනේ. ආයේ තාත්තා කිව්වා බා උඹට උන්දර බොන්න එපා කියලා. අනික ඔය කාත් එක්කවත් රණ්ඩු කරගන්න යන්නෙත් නෑනේ. යයි බා මොකද්ද කියන්නේ? වරෙන් ගාපන් පුළුවන් නම්. අනික හරිම වැදගත් විදිහට ඉන්න ළමයෙක් නේ ඔය. සමුද්දෙන් මට බය මූහින්ද ඒ ළමයා නරක් වෙයිද කියලා. ඔය කියනකොට වෙන්නේ එන්න පුතේ ඉඳගන්න. පුතේ මේ ඔය ට්‍රිප් එක ගිහිල්ලා මේ අපේ එකා ඔය ජරාව බොණ්ඩයි අරවට මේවට කතා කරොත් එම් පුතා බෑ කියන්නේ. අනේ නෑ නැන්දේ මම ට්‍රිප් එකට හා කිව්වෙම ඕවා කරන්න බෑ කියලා. අනේ කොච්චර හොඳ පුතෙක්ද. මං එහෙනම් යන්නම් නැන්දේ. ට්‍රිප් එකට බඩු වගේක් ගන්න ආපු ගමන් මේ ආවේ. හෙට එන්නද නේද?